සතුටින් ඉන්නවා කියලා හිතනවා ඔයගොල්ලෝ හැමෝම. අනේ ඉතින් කාලෙකින් තමයි මේ වීඩියෝ එකක් දාන්න පුළුවන් උනේ. ටික දවසක් පොඩ්ඩක් කාර්ය බහුල වුණා. ඉතින් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවා අපේ සිංගප්පූර් ටුවර් එකේ. මේක පළවෙනි දවස, ඒ වගේම පළවෙනි දවසට එකතු කරන්න බැරි තරම් ගොඩාක් දේවල් මේකේ තියෙනවා. දෙවනි දවසකුත් තියෙනවා. මතක ඇතුව subscribe කරලා, like කරලා, comment එකකුත් දාගෙන යන්න. Bye bye Australia. Bye. Oh, we are over the sea. මුලින්ම දෙන change එකක් දාගෙන මේ රස්ලට ගැලපෙන විදිහ ඇඳුමක් අඳගෙන එළියට බලන්න. මේකෙන් දැන් ඉන්න තැනට ගිහිල්ලා change එකක් දාගෙන ඒ පාර පැත්තට ඇවිතට බලන්න මොනවද මේකේ බලන් තියෙන දැන් ටික පොඩ්ඩක් මසේජ් කරගෙන ඇවිදින්න පටන් ගන්න. අරයා ඉතින් අර මූණ බෙරි කරගෙන ඉන්නේ මොකද කියලා බලන්න හිටිය ඔයගොල්ලෝ දැන්. ඇත්තටම අපි දෙන්නටම හරිම මහන්සි. මොකද ලොකු දුරක් අපි try කරා. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා ලැගේජස් ක්ලියර් කරගන්න ඒවා ඔය වගේ දේවල් වලට පොඩ්ඩක් ඊට මෙහෙර යද්දි ඉතින් දාගන් වෙලා ඩෝම් වෙලා පොඩි දන්නේ නැද්ද? මොකෙත් මේක දාලා මේ මම එයා දැන් රූම් එකට ගියා. මට දැන් මතක නැහැ රූම් එක මොකද්ද කියලා. මම හිතන්නේ මේක වෙන්න ඕන දෙයක් තමයි. දෙලනේ මට මේක නල්දේ මතක නැතුණාට මට කෙලිය තවලින් මොකද බලන්නේ චූටි රූම් එක චූටි ගානකට කියන්නේ චූටිත් නැහැ එතන 130කට විතර අපිට මේක හම්බුනේ. ඒ කියන්නේ GD 105 ගණන් හදලා බලන්න. 120ක් වගේ වෙන ඩොලර්ස් වලින් UD වලින් බලමු. මෙන්න මේක තමයි කියන්නේ. දැන් වීඩියෝ වල නම් පෙන්නන්නේ මේක හොටලෙක් කියනවා. වීඩියෝ එකේ නම් පෙන්නන්නේ ඉතින් මෙන්න මේ වගේ ලොකු කතන්දරයක් තමයි වීඩියෝ එකේ නම් පෙන්නන්නේ. ඉතින් අපි වීඩියෝ එක බලලා ආවේ. හැබැයි not too bad. ඒක රැයකට අපිට විදලා නිදා ගන්න මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ තැන මේ අපි බලන්න යන ඒ ලොකේෂන්ස් හැම එකටම ගොඩක් කිට්ටු තැනක් නේද? ඉතින් ඒක හින්දා මේ පයින් මේ පැත්තට ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා හෙට දවසේ බලන්න ඒවා තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා අද දවසේ බලන්න ඒවා තියෙනවා. මොනවද වයින් බලන්න දැන් මෙන්න මේ චූටි ඇඳක් තියෙනවා. මේ චූටි වලයි නෑ මේක කොයි මේ තනියට ඉඳන් තියෙන්නේ. අවුලක් නැහැ right. පුඩේ ගත්තද? දැන් පුඩේ කොට දුන්නා ඒගොල්ලෝ. ඉතින් ඔය අත්තපුත් එක්ක මේ බල උඩ කාමරේ ඉඳලා කන්නක් තියෙනවා මේකට දැක්කා. දෙලින් ගන්නකො දෙලින් ගිහින් එළිය එකක් කරනවා එළියකින් තොර යන්න කිව්ව ඉස්සරහට. මොකද ඒක නම මම කොහොමද පෙන්වන්නේ මැප් එකේ? මේ මැප් එක බලාගෙන දැන් මේ යන්නේ. මේ මැප් එකේ අපි දැන් හොටෙල් එකෙන් පිට වෙලා ආවා. මේ මවුන්ට් බෙටන් වන්න මේක. කොහොමද පෙන්වන්නේ කොහොමද මේක? මෙන්න මෙතන. මෙතන පාර මාරුලා. මාර්ගස්. මවුන්ට් බෙටන් ඒ ඉන්ටර්චේන්ජ් එකට යනවා. ගිහිල්ලා එතනින් බස් එකක් අරගෙන කොහටද යන්නේ? අර සිංහ කටින් වතුර දාන ප්ලේස් එකට යනවා. ඒකේ නම මම කියන්නම් එතන ගියාම. ඊයම් වෙලාවක අපිත් ආවේ. අපි යන රටට යන දවසට වහිනවා. දැන් ආයේ පාර පනින්න ඕනද? මෙතන තෙමෙන්න නැතුව ඉන්න පුළුවන් ටිකක් දලා. ඔන්න තන. මෙන්න මෙතන තැන. හරි. එන ඉතින් බස් එක ආවම එතුන් ටික බලමු නේ. බස් එක ගෙනගෙන යන්න. බස් එකක් ගෙනගෙන. ලස්සන ලයිට් තමා බස් එක ආවා. කොමේ නඩේ දුර. ආවා. ලස්සන බලන්න. යා. Oh, අනේ මේ. මේ එක්සිට්. Sorry. කායිද? සල්ලි ගෙවනකන් යන්නේ නැද්ද බස් එක? ඩන්. සල්ලි ගෙවනකන් බස් එක යන්නේ. The mill miss Merloin. Merloin. Nano era juga. Merloin pa. Ang ito pang hay mo kamat na hindi na pang hada.
Ya, tekan peluang orang berpikir. Abadi itu lanjut. Jadi itu lah ngaji kini kamu namanya kamu bahasa kaki nanti hari hari. Ya ngaji sih ya di nanti ya anak kamu kamu. Mau nikah kayak yang namanya apa? Oh, ada Elia Ben dan kamu namanya apa? Elia Ben Singapura. Singapura apa ya ada? Mana? 맨날 야합게 나왔다. Land and sea adventure. මේ උඩ වතුරට යන්න පුළුවන් නේද? බෝට් එක ෂේප් එකෙන් තියලා යට තියෙන්නේ මේ මෝටර් එකකුත් තියෙනවද? බෝට් එකක් විදිහට යූස් කරනවා. මේ ආච්චි හරිම හෙල්ප්ෆුල්. අපිට සේමාගේ විදිහට මේ උදව් වුණා මෙතන මේ යන විදිය කියලා. දැන් යාර කයිකිය කියන විදිය දන්නේ නැහැ මේ භාෂාව. Thank you so much. Have a good one. See ya. හරි බස් එකෙන් එළියට ආවා. මේ මොකක්ද? මේ ලොකු අරුල එකෙන්. අපි මේකේ නවතිමු. Jangan ngetul අර ඒක. Janda. ෆොටෝ එක ගත්තා. Mana dore arula? Wah, enak kali yang. Wow. Why? We can have a look. Puluhan mama gata. එහෙම රාජතාන්ත්‍රිකයෝ යන එකක් නෙමෙයි අර මනුස්සයෝ ගියේ අර නිකන් ළමයි යන්න අර. වා බය වෙලා නේ. ආවෙන්න එපා. We don't know anything. ඒක තමයි කතාව. අපි දන්නේ නැහැ අපි ගියාද. I don't know කියමු එතන. අන්න අර වගේ ඉන්න අර වගේ. ඔන්නේ ඔන්න පුතේ අපි ආවා. කටින් වතුර දාන සිංහය බලන්නද මේ ආවේ? Yes. කොහොම? පොඩ්ඩක් උස්සලම වෙන්න නංකෝ. ඉස්ලාම් බලා ගන්නකෝ එහෙනම්. අපි දැන් කමුද මෙතන? ආ කෑවොත් අපිට බරක් වෙනවා නේ. ලයිට්ස් ටික වෙනකම් පෙන්නනවා. ආ. කටින් වතුර දාන සිංහය බලන්න ආවේ. කොහමද හොයා ගන්න ඕන පොරව. අරේ පස්සේ යන්. කනදයක් හොයාගන්න. දැන් බඩ කිරි කොනේ. මේ මැලේසියා එයර්ලයින්ස් එකේ වගේ රහඩන් නැහැ කෑම. එච්චර සරු නැහැ. සිංගප්පූරු එයර්ලයින්ස් එක නරක නැහැ. බත් මැලේසියා එකේ තරම් කෑම නරක නැහැ. ඒ වුණාට දැන් කන්න ඕන. හොඳ ස්ට්‍රීට් ෆුඩ් තියෙන කඩ දෙක තුනක් ගැන කිව්වා අපිට මේ හොටෙල් එකේ රිසෙප්ෂන් එකේ හිටපු ඒ ළමයා. හරිම හොඳ ළමෙක්. එයා කියපු විදිහට එයා කියපු තැන් වලට තමයි යන්නේ. මේවද? නල වතුර මල. මෙහෙ ගොඩක් වතුර තියෙනවා. වතුර සෙල්ලම් තමයි වැඩි හරියක් තියෙන්නේ. මෙහෙ ගොඩක් තියෙන වතුරෙන් දාන සෙල්ලන්නේ. වතුර වැඩි මුන්ට. ඔක්ක. අනේ ඉතින් හැම තැනකම වෙන දේ මට මෙතෙන්දිත් සිද්ධ වුණා. ඕක ඔයගොල්ලන්ටත් වෙලා ඇති. මේ තෝරලා ඒගොල්ලෝ අලුත් දෙයක් ගන්න කියලා අරගෙන ඒක රහ නැති වුණාට පස්සේ ඉතින් මේ සුපුරුදු මම කන එකට හරි බොන එකට හරි තමයි විදින්නේ. ඕක ඉතින් පිරිමි අපිට උරුම කරුමයක්. මොනවද කරන්නද ඉතින්? බාපන් ඇටිනේ. අර සිංහය දිහා බැලුවම මං ඉන්නවද කියලා. අන්න ඉන්න කියලා. ඉන්නවා. කටින් වතුර සිංහය.
අන්නෝම තමයි මොකද වතුර දාන සිංහය. දාන අපිට ඊළඟට යන්න තියෙනවා අපිට යන පාර වැරදුනා. දෙවෙනියට එන්න ඕන තැන තමයි මේ මුලින් ආවේ. දැන් අපි යන්න ඕන මුලින් අපි යන්න ඕන තැනට. ඒකට එතෙන්ට ගිහිල්ලා ආයි අපි මෙතෙන්ට එන්න ඕන. අන්න අර ගලයි. ඒක ලයිට් දාන්න රැට. දැන් අපි අනෙක් තැනට යන්න ඕන. 4ට එතන ලයිට් දානවා. බලන්න ඕන ඉස්ස හම්බෙද වෙලාවට. ඒක වලා ගන්න තියෙනවා. හැම වෙලාවෙම තියෙන කොට ඒක. අර මොකද ඒකාද වලිගය වගේ වෙනවනේ. හරි යන්න කතා අල්ලගෙන මෙහෙම කරලා ගහන්න ෆොටෝ එක. සිංහයට බයි කියලා. රන් බයිද මේක බලන්න යනවා. මොකද්ද ලයිව්? මොකද්ද අලුත් ටෙක්නොලොජි එකක් දාගෙන යන්නේ මට තේරෙන්නේ. මේක අලුත් නෑ දැන් ගොඩක් පරණයි. කියලා දාගෙන. ලයිව් පෙන්නනවා බා. ලයිව් පෙන්නනවා. අලුත් එක නෙවෙයි මම මේක ආපු මුල් කාලේ කියුවා. මම වයසයිනේ තියෙන කාලේ. හවස් එකේ නේද ලයිට් එක වැටිගෙන යනවා. අපි ආයි අතනක ගිහිල්ලා මෙතෙන්ට එන්න. ලයිට් එක දැම්මා. ආය. සෙල්ලම් නෑ හත්පලා මේ මං හිතුවේ මේ අතු ගන්න මැෂිමක් කියලා. මේක අතු ගන්න මැෂිමක් නෙමෙයි. මේ සිකියුරිටි පෙට්‍රෝල් එක. ඔය බලන්නකෝ මම හපලා ගාව වෙඩි තියයක් දන්නේ. First aid box and fire. මේක අනේ මන් දන්නේ මම අතිශය ප්‍රථම වතාවට තමයි ගත්තේ. ඒක සිකියුරිටි පෙට්‍රෝල් එකක්. First aid අර මේ හැමදේම දෙන මොකක් හරි ඉමර්ජන්සි එකක් වුණොත් එතනින් මේ මම කතාවක් කියකේ හිටියේ. මෙතන පොඩි ආතල් එකක් සෙට් වෙනවා. රාත් සපත් දාන්න පුළුවන්. ඔව් අපිට මරීනා බේ මේ මරීනා බේ නේ. මරීනා බේ ෆ්‍රන්ට් එකේ ඉඳගෙන හැපනින් නෑ ගන්න. ඒස් එක විතර මං එනවා කියලා ආරංචි වෙනවා මම. මෙන්න මේ බඩ අඩුත් පස්සෙන් එනවා. මගේ පස්සෙන් එනවා. අර එනම් මගේ පස්සෙන් ආ. මම හොරෙක් වගේ පේනවත් දන්නේ නැහැ. අන්න අර බලන්න ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. බලන්න. අන්න ඒ වගේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙනවා තනියම දැක්ක නේද? කොහොම කර කර ඉඳිට අග්ගල අර කුස්සයි යන්න ඕන කැමරාව. අව දුරද? අප්පා යනවා පික්ෙක් වාගේ යනවා. හරි දැන් බස් එකකින් ආවට අදින් පෙන්නවා වගේ අපි හිටියේ මේ බිල්ඩින් එක පෙනි. ඒ කියන්නේ බිල්ඩින්ම එහා පැත්ත වතුරේ මෙහා පැත්තට ආව බස් එකක නැගලා. ඉතින් ඒක තමයි මේ ලොකු වටයක් කරකැවිලා අර එනයි යනදී ආවා වගේ මං යනවා ඉබ්බා. මට ඉතින් වැඩි හරිය නෑ මම හිතේ ඒ පැත්තේ යන බැරිද? කම තමයි ලයිට් හරවලින් දෙවරන් හරියට පෙනේද කියන්නේ නම් බෑ. ඉතින් ගිහිල්ලා බලමුකෝ. මෙන්න මේක තමයි මේ දුවගෙන බලන් දාන්න. යාපු ගමන් ලයිට් එක පත්තු කරා. බලමු. කොට බිම්පලක් වගේ මම මේ ලොකු බිම්මල් යටින් යනවා. ඔය උඩට යන්නද හදන්නේ? අර කට්ටිය උඩ ඇවිදින්නේ කොහමද? අපි ලයිටින් දැම්මොත් ලයිටින් බලන්න කට්ටිය මේ අඳ අතට වාඩි වෙලා ඉන්නේ. එතෙන්ට පේනවා මේ ඔක්කොම ගස්. ඕ. Boys and girls, welcome to The Way to Ohana, a special edition of Garden Rhapsody at Gardens by the Bay, inspired by Disney's Lilo and Stitch. We invite you to sit back, relax, and let the music and light carry you away.
ඇවිදලා කන්න ගයක් කියලා බලන්නාව මේ ළඟ පාර කිල්ම කරගන්න ඕන අද නම් මගේ මානසික ෆ්ලයිට් එකේ පැය 7කට දික්තු ගමනක් ආවනේ ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳන් සෙකේ ෆයින් වෙයිදලා දැන් අර මානසික රැඟකින් එකින් මේ ළඟම තියෙන එකේ කන්න කියලා හදුවා ඔන්න වේටත් යනවා කරගෙන යනවා Butterfly prawns, spicy garlic chicken burger එකක් මගේ රැප් එක. spicy Peking wrap. කොහොමද කැමතිද? මේ වෙලාව ගන්න පුළුවන් වුණා ඇත්තටම කටේ දුර යන්න බෑ මෙතනින් ආලා ඉතින් උදන්ට යන්න ඒක තමයි බැලු මේ මොකද මම කරන්නේ අයියෝ බලන්න අපිට වෙච්ච දෙයක් අපි අර අතනින් බර්ගර් කෑවා බඩගිනි කියලා කන්න දෙයක් නැති වෙයි කියලා හිතාගෙන දැන් අපි නවතින තැන තියෙන අතන අර ගහ උඩ තියෙන බෝඩ් එක තියෙන තැන තමයි අපි නවතින්නේ. ඉතින් එතන ඉඳන් මීටර් 100ක්වත් නැහැ මේ ස්ට්‍රීට් එකට. මෙතන මේ ෆුඩ් කෝට් එකක් තියෙනවා මේ දිගටම තියෙන කෑම කඩ එක ඒවා. කැරොකේ තියෙනවා, නයිට් ක්ලබ් තියෙනවා. නැත්නම් මගුලක් නැහැ මේකේ. දැන් ඉතනකන් අරලා. මේ ජීලෝන් නේ? ජීලෝන්. මෙයාට ආයෙ බඩගින්නක් ඇවිල්ලා. මෙන්න බඩු. කකුලු කන තියෙන. ගොඩක් හැටවට. Oh, I'm afraid. 68. All right. නංගි මල්ලි නේ මොකද ජාතිය මේ මෙතන පප් එකක්ද නේ සීෆුඩ් රිලේටඩ් එක. උයන් කාලා බීලා වැටලා කොල්ලා කෙලියයි එන්න මේකේ ඉන්න මේ කැමති එකේ තෝරලා දුන්නාම හදලා දෙනවා නේද අයියෝ සංසාරේ පුළුවා අකන්නේ හැලිය රත් වෙනකන් කියනවා වගේ මේගොල්ලෝ ඉතින් මේ ඒදී ඉන්නවා කවුරු හරි කෙනෙක් ඕඩර් කරනකම් ඊට පස්සේ ඉතින් තෝරි දානවා මෙතන මේ මොන පොට් එක ඔව් කෑම උයාගෙන බයිට් හදාගෙන බොන ෆීන් එකක් තියෙනවා ඔව් කට්ටිය හොඳට සූර් වෙලා ඉන්නවා යා ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තියෙන කියලා කැරොකි එකක් තියෙනවා කැරොකි කියන්නේ නෝ කැරොකි කැරොකි ලොන්ච් එන්න අර පැත්තට යන්න බොන්න නම් ෆුල් ආකල් තියෙනවා ඕන සිල්ලර කඩවලක් තියෙනගෙන බොන්න නම් පුළුවන් නේ ලස්සන නංගිලා ගෙනල්ලා තියෙනවා වයසක දීලා ඉල බොනවා මේ එළවලු ලංකාවේ වගේ ලංකාවේ එළවලුම තියෙනවානේ කරවිලක් තියෙනවා මේ good හැම එළවලු කට කොළුද පතෝලද හැමදේම තියෙනවා අපි හරි කන්න ඕන කන්න ඕන දැන් මා හරි අපි දැන් මේ පැත්තට ගියද යන්නේ අපි යන් එන පණිමු මොන හොන තමයි අනේ අපිට මිස්සුනා අපිට මිස් වෙච්ච කෑම කඩ අපි කන්න දෙයක් හදිස්සියට හොයා ගන්න ඕන කියලා හැමදාම කන බර්ගර් මේ ඇවිල්ලත් කෑවන්දුවේ ඒතවත් අපි හොද කෑමක් කවු වැඩි දුර යන්න ඕනේ නැහැ වගේ මෙතන ඉඳන් අපිට කෑම හොයාගන්න මේ දෙමළ කඩ තියෙනවා අපි රොටියක් කමු සම්බාර තියෙනවා නම් තියෙනවා අන්න තමයි
කාලේ ඉවරලා ආයාව මටන් බුරියානියක් කන්න මේක දැක්ක මේ සුගතත් කියන්නේ ඉන්නේ. මටන් බුරියානි එකයි ලයිම් ජූස් දෙකක්. This one is hot mix. It's based on hot, right? That's good. hot water and hot Yes. Then You mix well. then I was surprised. Then this උඩ සීතලයට රස්නේ අමුතු බීම. මටන් බුරියානි පොඩ්ඩක් අමුතු යාළුවනේ. I think කන්නයි තියෙන්නේ. දෙකක් ගන්නවා. පළවෙනි දවසේ මෙන්න මේ විදිහට තමයි ඉවර වුණේ. බඩ පැලෙන්න කාලේ ඉතින් ආයෙ අපි නිදා ගන්න හිටපු තැනටම ගියා. දෙවෙනි දවසේදී ආයෙ හම්බෙමු. මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න. අතරමං වුණා. That's the lane for Haji.